Celebrations marking Ceylon's new freedom. වසර 75ක් ඒ ගෙවී ගිය කාලය හුදෙක් ඉලක්කම් පෙළක් නොවේ. එය රටක හද කැස්ම රැකගත් අභියෝග මැද නොසැලී සිටි සිහින සැබෑ කළ සහ බලාපොරොත්තු දැල් වූ මහා ගමනක කතාවයි. ශ්‍රී ලංකා මහබැංකුව හුදු ආයතනයක් නොව අපේ දේශයේ ජීව රුධිරය හා බැඳුණු අසිරිමත් කතාවේ නිහඬ සාක්ෂිකරුවායි. එය හුදෙක් ඉතිහාසයක් නොව අපේ රටේ අභිමානය හා බලාපොරොත්තු පිළිබඳ කතාවයි. 1948 දී අපේ රටට නිදහස ලැබීමත් සමග ස්වෛරී සහ ස්ථාවර ආර්ථික ක්‍රමයක් සඳහා වඩාත් විධිමත් මූල්‍ය පද්ධතියක හා එය කළමනාකරණය සඳහා වන මූල්‍ය අධිකාරියක අවශ්‍යතාව මතුවිය. ඒ හේතුවෙන් එවකට පැවති ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය ප්‍රමාණවත් නොවූ බැවින් ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ ආර්ථික විශේෂඥයෙකු වූ ජෝන් එක්ස්ටර් මහතාගේ උපදෙස් මත 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 වන දින ලංකා මහ බැංකුව සෙන්ට්‍රල් බැංක් ඔෆ් සිලෝන් ආරම්භ විය. එහි පළමු අධිපතිවරයා වූයේද ජෝන් එක්ස්ටර් මහතාය. එතැන් සිට අද දක්වා 17 දෙනෙකු එහි අධිපති ධූරය හොබවා ඇති අතර ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වර්තමාන අධිපතිවරයා ලෙස කටයුතු කරයි. 1985 දෙසැම්බර් 31 වනිදා සිට මහබැංකුවේ නිල නාමය ශ්‍රී ලංකා මහබැංකුව සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා ලෙස වෙනස් විය. කාලයත් සමග සිදු වූ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස මහබැංකුවේ සේවා වඩාත් විධිමත් අන්දමින් ජනතාව අතරට ගෙනයෑමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය මාතරදී විවෘත විය. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ බැංකුකරුවන් මෙන්ම ඒ හා සම්බන්ධ අනිකුත් වෘත්තිකයින් පුහුණු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් අද බැංකු විදු පියස නමින් හැඳින්වෙන ග්‍රාමීය බැංකු හා මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලය ආරම්භ කරන ලදී. අභියෝග පැමිණෙන්නේ නොසිතූ අවස්ථාවලදීය. 1996 ජනවාරි 31 වනදා ශ්‍රී ලංකා මහබැංකුව මෙතෙක් ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයට මුහුණ දුන්නේය. එදින ත්‍රස්තවාදීන් මහබැංකුවේ දොරකඩ අධි බලති බෝම්බයක් පුපුරවා හැරියේ මහබැංකු කාර්ය මණ්ඩලයේ 41 දෙනෙකුට දිවි අහිමි කරමිනි. මාරාන්තික තුවාල ලැබූ සේවකයින් අදටත් එහි ජීවමාන සාක්ෂිකරුවන්ව සිටිති. දිවි පේරාගත් සියලුම මහබැංකු කාර්ය මණ්ඩලය එක් දිනක්වත් මහබැංකුවේ කටයුතු අඩපනවීමට ඉඩ නොදී දැඩි කැපවීමකින් මහබැංකුවේ කටයුතු යළිදු යථාතත්වයට පත් කළහ. 2019 දී මුළු ලෝකයේම වසාගත් කොවිඩ්-19 වසංගතය අපේ ආර්ථිකයට මරු පහරක් විය. සංචාරක කර්මාන්තය ඇනහිටිනේ, විදේශ සංචිත පාල වැටිනේ, විදේශ ප්‍රේෂණ අඩුවිනේ, රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දිනේ. ඒ අසීරුම මොහොතේදී පවා මහබැංකුව මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යෑමේ සිය මූලික අරමුණු වෙනුවෙන් කැපවී සිටියේය. මූල්‍ය පද්ධතිය ස්ථාවරව තබා ගනිමින් ජනතාවටත් ව්‍යාපාරවලටත් සහන සැලසීමට සහ ආර්ථිකය නැවත ගොඩනැගීමට යොහුසුළුව කටයුතු කළේය. වසර 75ක ගමන් මඟ තුළ බොහෝ දේ වෙනස් විය. 2002 වසරේ මුදල් නීති පනතට ගෙන ආ සංශෝධනයත් සමග ඉතික් පැවති බහුවිධ අරමුණු වෙනුවට ආර්ථික හා මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම වශයෙන් මහබැංකුවේ අරමුණු දෙකකට සීමා විය.
ආර්ථික අර්බුදයක් නැවත ඇති නොවනු පිණිසත් ස්වාධීන මහබැංකුවක අවශ්‍යතාවත් නූතන ලෝකයට ගැලපෙන මහබැංකුවක් නිර්මාණය කරගනු පිණිසත් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනත සම්මත කර ගැනින. ඒ අනුව 2023 සැප්තැම්බර් 15 වනදා සිට ශ්‍රී ලංකා මහබැංකුව පූර්ණ ස්වාධීන ආයතනයක් බවට පත් වූ අතර දේශීය මිල ස්ථායීතාව අත්කර ගැනීම සහ පවත්වාගෙන යාම ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛ අරමුණ බවටත් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සුරක්ෂිත කිරීම අනෙක් අරමුණ බවටත් පත්විය. ස්වාධීන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව පාර්ලිමේන්තුවට රජයට සහ ජනතාවට වගකීම සහ වගවීම විනිවිධ භාවයෙන් යුතුව ඉටු කරයි. මහබැංකුව සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනී. ආර්ථිකයේ උද්ධමනය අඩුමට්ටමක ස්ථාවරව පවත්වා ගැනීම එනම් මිල ස්ථායීතාව පවත්වා ගැනීම මහබැංකුවේ ප්‍රධානතම අරමුණයි. ඒ සඳහා නම්‍යශීලී උද්ධමන ඉලක්ක කරන රාමුව තුළ මහබැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ප්‍රතිපත්ති පොලි අනුපාතිකය අවශ්‍ය පරිදි වෙනස් කිරීම සිදු කරයි. එසේම නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යන අතර අවශ්‍ය පරිදි එහි විශාල උච්චාවචන පාලනය කරයි. ඒ සමගම විදේශ නිල සංචිත කළමනාකරණය කිරීමද මහබැංකුව සිදු කරයි. මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ තැන්පතු භාර ගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති මූල්‍ය ආයතන අධීක්ෂණය සහ නියාමනය කිරීම සහ සමස්ත මූල්‍ය පද්ධතියේම ස්ථාවරත්වය සහතික කිරීමට අවදානම් හඳුනා ගනිමින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමද මහබැංකුවේ වගකීමකි. විද්‍යුත් මුදල් සහ ගෙවීම් ප්‍රවර්ධනය, මූල්‍ය සාක්ෂරතාව වැඩි කිරීම, පාරිභෝගික ආරක්ෂණය තහවුරු කිරීම මගින් රට තුළ මූල්‍ය අන්තර්ගත භාවය දියුණු කිරීම ශ්‍රී ලංකා මහබැංකුවේ තවත් කාර්යයන් කිහිපයකි. මහබැංකුව තමන් සතු දැනුම රටේ අනාගත පරපුර ඇතුළු විවිධ පාර්ශවයන් වෙත බෙදාදීමට නිරන්තරයෙන් කැපවී සිටී. මහබැංකුව ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ බලය ඇති එකම ආයතනය වන අතර අපේ මුදල් නෝට්ටු තුළින් ශ්‍රී ලංකාවේ අනන්‍ය සංස්කෘතිය, කලාත්මක බව සහ සංවර්ධනය ලොවට විදහා දක්වයි. මහබැංකුව ආරම්භයේ සිට මේ දක්වා කාණ්ඩ 11ක් යටතේ මුදල් නෝට්ටු නිකුත් කර ඇත. කොළඹ චැතම් වීදියේ පිහිටි ඓතිහාසික සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ ඇති ආර්ථික ඉතිහාස කෞතුකාගාරය අපේ ආර්ථික ඉතිහාසය වෙත එබී බැලීමට ඇති අනර්ඝ කවුලුවකි. විශ්වසනීය ආයතනයක් ලෙස මහබැංකුව රජය වෙනුවෙන් වැදගත් කාර්යයන් රැසක් ඉටු කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, විදේශ විනිමය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපීම මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වැනි වගකීම් මහබැංකුවට පැවරුණේ. අද ශ්‍රී ලංකා මහබැංකුව නවීන තාක්ෂණය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සමග ඉදිරියට ගමන් කරයි. 2023 දී සම්මත කරන ලද නව පනත මගින් වැඩි ස්වාධීනත්වයක් ලබාගත් මහබැංකුව වඩාත් වගකීම් සහගත ආයතනයක් ලෙස අපේ රටේ හෙට දවස වෙනුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී සිටී. The visionary economist John Exter was instrumental in laying the foundation for a central bank through the Monroe Act of 1949, landmark legislation that guided the banks for decades. While the MLA served the country well, deviation from his core principles, particularly in terms of political or economic pressure, highlighted the need for reform. The economic crisis of 2022 was a stark reminder of the consequences of compromised central bank independence and lack of accountability. In response, a new act was introduced in 2023, reinforcing the bank's autonomy and embedding principles of modern central banking. This new act ensures greater transparency, accountability, and resilience in the face of emerging challenges. Complementary legislative reforms have further strengthened the bank's ability to deliver on its dual mandate, price stability, and financial system stability. As we look ahead, it's imperative that future generations continue to uphold and protect the independence of the central bank to ensure that the institution remains a pillar of economic well-being for all Sri Lankans. මේ ගමනේදී මහබැංකුව හුදෙක් ආයතනයක් පමණක් නොවී අපේ රටේ මිලියන ගණනක් වූ ජනතාවගේ බලාපොරොත්තු, සිහින සහ අනාගතය හා සමීපව බැඳී පවතී.
අපේ ආර්ථිකයේ ස්ථාවරත්වය රැකදෙමින් රටක් ලෙස ඉදිරියට යෑමට මූලික ශක්තිය ලබා දෙන ශ්‍රී ලංකා මහබැංකුවේ වසර 75ක අභිමානය ශ්‍රී ලංකා මාතාවගේ ආර්ථික සංවත්සරයයි. එය සැබවින්ම අපේ අභිමානයයි.